මම දැක්ක ස්මාර්ට් බස් ස්ටොප් එකක් ඕපන් කරලා තියෙනවා ලංකාවේ. ස්මාර්ට් කියන එක එතනදී පාවිච්චි කරේ ඇයි කියන එක මට හිතුන්නේ නැහැ. මට තේරුන්නේ නැහැ ඇයි පාවිච්චි කරේ කියලා. ඒක පාවිච්චි කරේ අර කුරුබූටි බව නිසා නම් ඒක අවුලක් නැහැ. ඒකත් එක්ක මට හිතුණා මේ ස්මාර්ට් විදිහට පාවිච්චි වෙන බස් ස්ටොප් එකක් ගැන පෙන්වන්න බස් එක නගින්න ඉන්න වෙලාවේදී. පේනවාදී මේක ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේ ඩිස්ප්ලේ එකෙන් පෙන්නනවා මේ ඊළඟට බස් එක මොන වෙලාවෙදිද එන්නේ කියලා. එතකොට මේක ප්ලැට්ෆෝම් එකක් ගහලා තියෙනවා. ඒක යන්නේ කොයි පැත්තටද කියලා. සිටි එක පැත්තටද එළියටද යන්නේ කියලා. ඊට පස්සේ කාට හරි කරදරයක් වුණොත් ඉමර්ජන්සි එකක් වුණොත් ඒක පොලිසියට හරි ආරක්ෂක අංශයට දැනුම් දෙන සිස්ටම් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන මැප් එක ගහලා තියෙනවා. බස් එක යන්නේ මොන පැත්තෙන්ද එහෙම කියලා. ඊට අමතරව බස් එකේ එහා බස් ලේන් එක එහා පැත්තට ක්‍රොස් කරන අනිත් පැත්තට ක්‍රොස් කරන්න මේ ලිෆ්ට් එකක් තියෙනවා මේ මෙතන. එතකොට ආබාධිත කෙනෙකුට මේ ලිෆ්ට් එකෙන් උඩට ගිහිල්ලා මෙන්න මේ වීදිය දිගේ උඩ පාලම වගේ එක දිගේ යන්න පුළුවන්. අර එහා පැත්තේ ලිෆ්ට් එක. එතකොට මේ පැත්තට ඇවිල්ලා මෙතනින් බස් එක ගන්න පුළුවන්. ඒතකොට මේක හරහා ක්‍රොස් වීමක් නැහැ. ඒතර ඇක්සිඩන්ට් වෙන්න තියෙන chance එක හරිම අඩුයි. ඊට අමතරව හරියට වෙලාවට බස් එක එනවා. 217 බස් එක තව විනාඩියක එනවා කියලා තියෙන හරියටම ඒ වෙලාවට එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ මේ රට. ස්මාර්ට් බස් ස්ටොප් කියන්නේ. එතකොට මේ මට හිතා ගන්න බෑ අරකට ඇයි ස්මාර්ට් බස් ස්ටොප් කියලා. මම මේ මෙතෙන්ට යන්නේ මේ බස් ස්ටොප් එකේ තියෙන මැප් එක පෙන්නන්න. මේ මැප් එකේ තියෙනවා මොන විදිහටද බස් යන්නේ, මොන තැන්වලද නවත්තන්නේ, ඒක අපිට ගන්න පුළුවන්. බස් වර්ග මොනවද? මෙතන තියෙනවා මැප් එකත් එක්ක ටයිම් එකත් එක්ක තියෙනවා දැන් මේ. දැන් වෙලාව 4:20 විතර. විතර 4:25ට 4:27ට විතර ටයිම් එක ගන්නට තියෙනවා. සෝමදින සිකුරාදාට සෙන්සුරාදාට මොඩ දවස්වල කොහමද? ඔන්න වගේ කියලා තියෙන අර රූට්ස් ඊට අමතරව එහා පැත්තේ මැප් එකේ. ඔන්න යනවා. ඉතින් කොහොම තමයි මෙහි බස් ස්ටොප් තියෙන්නේ. ඊට අමතරව වෙන්ඩින් මැෂින් එකක් තියෙනවා එහා පැත්තේ. ඒනවත් දන්නේ නැහැ. වෙන්ඩින් මැෂින් එකක් තියෙන එකේ බීම වර්ග ගන්න පුළුවන්. ඔය තමයි තියෙන්නේ. දැන් මට තියෙන පුදුම සාගත ප්‍රශ්න තමයි ඇයි අර වගේ බස් ස්ටොප් එකක් ඕපන් කරලා ස්මාර්ට් බස් ස්ටොප් එකක් කරලා. ඒ වගේම මෙන්න මේකේ තියෙන මේ බටන් එක ඉමේජස් මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ අපිට මෙතනින් කතා කරලා කියන්න පුළුවන් Tamanට මොකක් හරි අනතුරක් සිද්ධ වෙනවද මොකද්ද වෙන්නේ කියලා. ඊට අමතරව සමහර උපකාරක අවස්ථා ගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව මේකේ CCTV හයි කරලා තියෙනවා. අර කෙලවරින් පේන ඇති ඔයාලට CCTV වන්න උතර තියෙන එකක්. මෙන්න මේ පැත්තේ තියෙනවා CCTV එක. කෙලවර. එතකොට මේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා කතා කරලා කියන්න බල ඔප්පු කරන්න සාධකද. පාර හරහා ක්‍රොස් කරන එක වළක්වන්න මෙතන පාර මැද්දෙන් පොඩි බැරියර් එකක් වගේ දෙනවා. එතන එහාට මෙහාට ක්‍රොස් කරන්න බෑ ගන්න. කවුරුහරි ක්‍රොස් කරොත් ඒකනොත් දඩ වදිනවා කියලා තියෙනවා. ඉතින් ක්‍රොස් කරන්න තියෙන එක විදිහ තමයි ලිෆ්ට් එක හරහා දෙන එක. නැත්නම් පඩි පෙලෙන් ඇවිල්ලා මේ පාලම හරහා යා පැත්තට යනවා. එයා මේ වැඩිපුර මේ කාර්ය බහුල වෙන බස් ස්ටෑන්ඩ් නෙමෙයි. මම මෙහා පැත්තට තාම මේ පැත්තේ තියෙන ටික පෙන්වන්න ඕනේ හින්දා. මෙතන තියෙනවා අර පැත්තෙන් උඩ පෙන්නවා වෙන්ඩින් මැෂින් එකක් තියෙනවා. Tamanට ඔය බීම් වර්ග ගන්න. ඒක මෙතන තියෙනවා. ඊට අමතරව වතුර පුරව ගන්නවා නම් අන්න අතර තියෙනවා වතුර ටැප් එකක් වගේ ගන්නත් පුළුවන්. බෝතල් වලට පුරව ගන්න පුළුවන්. මෙතන තියෙනවා බස් කාඩ් එක ගන්න එක. මගේ අතේ තියෙන බස් කාඩ්. මේකෙන් ඒක අරගත්ත එකේතර බස් එකට ටැප් කරලා ඒකෙන් යන්න පුළුවන්. ඔන්න ඒ විදිහට තමයි ස්මාර්ට් බස් ස්ටොප් තියෙන්නේ. මේකත් එක්ක අර්ග කම්පෙයාර් කරලා බලන්න මොකක්ද එතන කරලා තියෙන්නේ කියලා. මේක මේ ලොකුවට කාර්යබහුල වෙන බස් නැවතුම් පළක් නෙමෙයි. මේක බස් වේග පටන් ගන්න තැනම තියෙන එකක්. මම ඒ වගේම තව
පොඩි මට්ටමේ බස් ස්ටොප් එකකුත් වෙනවනේ. ඒතකොට ඔයගොල්ලන්ට කම්පෙයාර් කරගන්න පුළුවන් මොන වගේද තියෙන්නේ කියලා බස් ස්ටොප් වල. ඒ වගේම මේ බස් ස්ටොප් එකේ එහා පැත්තේ තියෙනවා බයිසිකල් නවත්තලා යන්න පුළුවන් තැන. ඉතින් තමන්ගේ බයිසිකලය ඇවිල්ලා එතනින් නවත්තලා බස් එකේ යන්න පුළුවන් වැඩකට. මේවා පෙන්වන්නේ සාමාන්‍ය මට්ටමේ බස් නවත්තපලක්. මේක මේ අරතරම ලොකු නෑ. අවසානයේ බස් නවත්තන සාමාන්‍යයෙන් එන්ඩින්ග්ස් වගේ තැන් වලට ගොඩක් බස් නවත්තන්න නැති බස් ස්ටොප් වලදී මේ විදිහට තමයි තියෙන්නේ. මෙතනක් තියෙනවා බස් එක එන වෙලාව. දැන් මේ වෙලාව කීයද? බස් එක මොකද්ද? බස් එකේ නම්බර් එක මොකද්ද? යන්නේ කොහෙටද? කොච්චර විනාඩි ප්‍රමාණයක යනවද කියන එක මෙතනින් පෙන්නනවා. ඊට අමතරව මෙන්න මෙතන මේ කණුවෙන් පෙන්නනවා මේ බස් එන කාලසටහන. මේ විදිහට බස් හෝල්ට් එකක් තියෙන අතර කෙනෙකුට ඉඳගෙන ඉන්න පුළුවන්. ඒක මේ හෙවන තියෙන විදිහ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ස්මාර්ට් බස් ස්ටොප් සහ බස් ස්ටොප් කතාව තියෙන්නේ. මම දන්නේ නෑ ඇත්තටම ඔය මම පෙන්නපු බස් ස්ටොප් වලට කියන්නේ ස්මාර්ට් බස් ස්ටොප්ද වෙන මොනවා හරි එකක්ද කියලා. කොහොම හරි ඉතින් ඔය විදිහට තමයි බස් ස්ටොප් තියෙන්නේ. මම මේ වගේ වීඩියෝ එකක් හදන්නෙත් නෑ ඒකට ස්මාර්ට් බස් ස්ටොප් එක කියලා දැම්මේ නැත්තම්. ස්මාර්ට් බස් ස්ටොප් එක කියලා තිබ්බ හින්දා තමයි මම මෙහෙම හරි වීඩියෝ එකක් හදලා මෙහි තියෙන බස් ස්ටොප් වර්ග ටික දෙන්නන්න හැදුවේ. ඉතින් ඒකට හිතා ගන්න පුළුවන් නේ කෙනෙකුට. එහෙනම් මෙච්චරලා වීඩියෝ එක බලවට බොහොම ස්තුතියි. මේ තියෙන පොළොව යට හදපු බස් නැවතුම්පලක්. ජනාකීර්ණ නගරවල උඩ බස් නැවතුම්පල තියෙනවට වඩා යට තියෙන කොට ඒක අර කාර්යබහුල භාවයට බාධාවක් නැති නිසා පොළොව යට හදලා තියෙනවා. බස් මන්තිරු වලට ඇතුල් වෙන්න බෑ. බස් එක ආවට පස්සේ තමයි මෙන්න මේ විදිහට දොර ඇරෙන්නේ. මේකට තට්ටු දෙකක් බැහැලා තමයි පල්ලෙහාට එන්න තියෙන්නේ. ඒන හැම තැනකදීම විස්තර සඳහන් කරලා තියෙනවා මොන රූට් එක තියෙන මොන පැත්තේද, ඒතර ඒකට යන පාර කොහොමද, අන්න ඒ වගේ ඔක්කොම ටික පැහැදිලි කරලා තියෙනවා. සාමාන්‍ය පඩිපෙළවල වගේම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පඩිපෙළවලුත් මෙතන තියෙනවා. මම මේ වීඩියෝ එක හැදුවේ මම මේ ලොකු රටක ජීවත් වෙනවා එහෙම කියලා ලොකුකම් පෙන්වන්න නෙමෙයි. ස්මාර්ට් කියලා හදපු බස් ස්ටෑන්ඩ් එකයි මට මේ සාමාන්‍ය ජීවිතේදී අපිට හම්බෙන බස් ස්ටෑන්ඩ් එකයි කම්පෙයාර් වුණා. ඒක නිසා මම මේ වීඩියෝ එක කරේ. වචනයක් පාවිච්චි කරනවා නම් අන්නේ වචනයකට තේරුමක් තියෙන්න ඕන. නමට ස්මාර්ට් වෙලා හරියන්නේ නැහැ.